ආයුබෝවන් පුංචි යාළුවනේ. මගේ පුංචි යාළුවා දන්නවද ලෝක ප්‍රකට චීන මහා ප්‍රාකාරය ගැන? සමහර අය නම් දන්නා වගේ. ඒත් මම තවත් විස්තර ටිකක් කියලා දෙන්නම්කෝ. මේ චීන මහා ප්‍රාකාරය හදලා තියෙන්නේ චීනයේ පළවෙනි අධිරාජ්‍ය වුණු ක්වින්චි හුවායි කියන අධිරාජ්‍යයා. මේක හදන්න වසර 2000ක් වගේ කාලයක් ගියාලු. මේ වසර 2000ක් වගේ කාලයක් ඇතුළත මේක කොච්චර දිගකට හදන්න ඇතිද? කිලෝමීටර් 21196කට වැඩි දුරකට තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි මේකේ දුක්ඛිතම කාරණාව තමයි මේක හදද්දී චීන ජාතිකයින් මිලියන 2ක් 3ක් අතර සංඛ්‍යාවක් මිය ගිහින් තියෙන එක. මේ කාරණ නිසා මේ චීන මහා ප්‍රාකාරය ලෝකයේ දිගම සුසාන භූමිය කියලාත් හඳුන්වනවා. ඉතින් මේක හදන්න මගේ පුංචි යාළුවා හිතාගෙන ඇත්තේ ගඩොල් පාෂාණ වගේ දේවල් විතරක් පාවිච්චි කරා කියලානේ. නැහැ පුංචි යාළුවනේ. මේක හදන්න ගඩොල් පාෂාණ වගේ දේවල් වගේම ග්ලූටනිස් කියලා සහල් වර්ගිකුත් භාවිතා කරලා තියෙනවා. මේ ග්ලූටනිස් කියන සහල් වර්ගේ මේකට භාවිතා කරලා තියෙන්නේ ඒ සහල් වර්ගයේ තියෙන ඇලෙන සුළු ගුණය නිසා. මගේ පුංචි යාළුවා මේ කර්ණ මුලින් දැනගෙන හිටියද? ඉතින් තවත් දවසක තවත් අලුත් දේවල් ගැන කරුණු ගොඩක් අරගෙන මං ඔයාලව හම්බෙන්න එන්නම්. එතකන් මං එනකම් බලාගෙන ඉන්නවනේ. හරිද? ආයුබෝවන්.